කොහොමද ඔයාලට මම අද තමයි අලුත් අවුරුද්දට කැවුම් හදන්නේ. මම මුංගෙට කැවුම් තමයි අද හදන්නේ. මේ මෙතන තියෙනවා මේ හාල් පිටි 500ක්. අමු පිටි එක මේ බැදලා තියෙන්නේ. බැදපු පිටි එක මේ වැලි වෙන්න වගේ බැදගෙන තියෙන්නේ. මෙතන තියෙනවා මුංගෙට ග්‍රෑම් 500ක්. එක ටික සමානව තමයි ගත්තේ. මේ මුංගෙට ටික නම් මේ හොදලා බැදලා තියෙන්නේ. මේක මේ ටිකක් කෑලි හිටින්න තමයි බැදගෙන තියෙන්නේ. මේ සීනි තියෙනවා ග්‍රෑම් 700ක්. මෙතන තියෙනවා තෙත හාල් පිටි. මේක අර කැවුම් එකේ උඩ බැට එක හදාගන්න. පොල් කිරිත් තියෙනවා. පොල් කිරිත් ඒ බැට එක තමයි වතුර වලින් හදන්න පුළුවන්. පොල් කිරි තමයි පාවිච්චි කරන්නේ. දැන් බලමු කැවුම් හදන්නේ කොහොමද කියලා. දැන් අපි මේ විදිහට භාජනයක් පිටේ තියාගෙන මේ සීනි වලින් මේස හැඳි දෙක තුනක් වගේ දාලා මේක කර කරගන්නවා. දැන් අපි මේ විදිහට කර කරගෙන අපිට පොඩ්ඩක් එකතු කරනවා. දැන් අපි සීනි ටිකක් මේකට දාගන්නවා. දාලා ටික දාගන්නවා. පැණියක උණු කරගෙන තියෙන්නේ මේ ඒ ගාන වගේ දැන් මේ ඉස්සෙල්ලම මේ එන බුබුලු වෙනකොටම හිත ඕෆ් කරන්න ඕනේ. මේක ගොඩක් උණු කරගන්නේ අර සීනි ටික දී කරගන්න එක තමයි කරන්නේ. දැන් මේක ඕෆ් කරගන්නවා. දැන් අපි කැවුම් මිශ්‍රණය හදා ගන්න කලින් මේ විදිහට පැණි ටිකක් අයින් කරනවා. මන්ති වුණොත් දාගන්න. දැන් අපි මුංගෙට පිටි ටික මේ විදිහේ භාජනයකට එකතු කරනවා. ඊට පස්සේ අපි පැණි ටික ටික මේකට එකතු කරලා ඉස්සෙල්ලම මුංගෙට ටික තමයි අනාගන්නේ. ඊට තමයි හාල් පිටි එකතු කරන්නේ. දැන් අපි හාල් පිටි ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. දැන් අපි මේ විදිහට පිටි ගුලිය හදාගත්තා. දැන් මේක අපි කපන්න තමයි හදන්නේ. දැන් මේ විදිහට තුනී කරගෙන මේ විදිහට කපා ගන්නවා. ටිකක් පොඩියට කපා ගන්න එක තමයි හොඳ. කැවුම් ගොඩාක් ලොකුවටත් හොඳ නැති නිසා පොඩියට තමයි කපා ගන්නේ. අපි දැන් කැවුම් ටික මේ විදිහට මේ කෙසෙල් කොළවල අහුර ගත්ත කපලා. එතකොට එක දිගට බැදගෙන යන්න පුළුවන් නිසා. දැන් මේ කහදියර එකක් හදාගෙන තියෙන්නේ. මේකට හාල් පිටි, පාන් පිටි, පොල් කිරි දාලා මේ ගාන උප්පු වෙන්න තමයි හදාගෙන තියෙන්නේ. මේ ගොඩක්ම උප්පුවට මේක හදාගන්න ඕනේ. කැවුම් එකේ තවරන්න. මේ ගානට. මේ විදිහට මේ සහතවරනේ තවරලා තිබෙට
මේ තියෙන්නේ අපි හදාගත්ත කැවුම්. ඉතින් ආයෙත් වීඩියෝ එකකින් එනකම් ඔයාලට සුබ දවසක්.